පින්වත් ඊළඟ ගුණය මොකද්ද? ලෝක විදු. උන්වහන්සේ ලෝකේ කියන වචනේ එක එක විදිහට අර්ථ තෝරලා තියෙනවා. මෙතන ලෝක කියලා කියන්නේ සත්වයන්ගේ ආවාස. දැන් සාමාන්‍යයෙන් අපිට ලෝක කිව්වම වෙන්නේ මොකද්ද හිතට? අපි කියන ලෝකේ. අපිට වෙන්නේ මොකද්ද හිතට? පෘථුවිය. මෙතන ලෝක කිව්ව පෘථුවිය නෙමෙයි. සත්වයන්ගේ ලෝක. දැන් අපිට පේනවා ලෝක දෙකක්. මොනවද? තිරිසන් ලෝකේ පේනවා, මිනිස් ලෝකේ පේනවා. අපි දැසට මේ ලෝකේ තව ගොඩාක් ලෝක තියෙනවා. ප්‍රේත ලෝක, අසුර ලෝක, නිරය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී ලෝක තියෙනවා. තව ලෝක තියෙනවා අසඤ්ඤ ලෝක. අසඤ්ඤ ලෝක කියන්නේ ලෝකේ ඉන්නවා ඉපදිලා යා දන්නේ. එහෙමත් ලෝක තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදු ඥාණයට හසු නොවෙච්ච ලෝකයක් නැහැ. උන්වහන්සේ මේ ලෝකේ සියල්ල දැක්ක කියන්නේ අතරගත්තු නෙල්ලි ගෙඩියක් වගේ. නෙල්ලි ගෙඩියක කරකොල ඕන පැත්තක බලන්න පුළුවන් නේ. මේ වගේ මේ සත්‍ය කර්මානුරූප උපදින හැටි. කර්මානුරූප මැරෙන හැටි. උන්වහන්සේ මේ සියලු ලෝක දැක්කා. උන්වහන්සේ දැක්ක මේ ලෝකවල උපදින විදිය. උන්වහන්සේ දැක්ක නිරේ දැක්ක නිරේ උපදින්න හේතු කරුණු දැක්කා. പ്രേත ලෝකෙ දැක්කා. പ്രേත ලෝකෙ උපදින්න හේතු වෙන කරුණු දැක්කා. තිරිසන් අපාය දැක්කා. තිරිසන් ලෝකෙ උපදින්න හේතු වෙන කරුණු දැක්කා. ඊළඟට මනුස්ස ලෝකෙ දැක්කා. මනුස්ස ලෝකේ උපදින්න හේතු වෙන කරුණු දැක්කා. දිව්‍ය ලෝකෙ දැක්කා. දිව්‍ය ලෝක උපදින්න හේතු වෙන කරුණු දැක්කා. ඊළඟට බ්‍රහ්ම ලෝක දැක්කා. බ්‍රහ්ම ලෝකවල උපදින්න හේතු වෙන කරුණු දැක්කා. එහෙනම් උන්වහන්සේ නිකන් ලෝක දැක්ක විතරක් නෙමෙයි. ඒ ලෝකවල උපදින්න හේතු වෙන කරුණු දැක්කා. ඊළඟට උන්වහන්සේ ප්‍රමණකින් නැවතුන්නේ. උන්වහන්සේ දැක්කා ලෝකෙ නිදහස් වෙන හැටි. උන්වහන්සේ වදාලා යම් ශ්‍රාවකෙක් සෝතාපන්න වුණොත් සතර අපාය නිදහස්. කාගේ ඥානෙද? බුද්ධ ඥානෙ. ලෝකවිදු ඥානෙ. උන්වහන්සේ දැක්ක සතර අපාය මෙයා මිදෙනවා. වෙන කවුරුත් දැකපු එකක් නෙමෙයි. සකදාගාමී වුණොත් උන්වහන්සේ දැක්ක එක වතාවක් කාම ලෝකෙට එනවා. අනාගාමී වුණොත් කාම ලෝකෙට එන්නේ නැහැ. අනාගාමී බ්‍රහ්ම ලෝකවල ඉන්නේ. අරහත් ඵලයටපත් වුණොත් පිරිනුවම් පානවා. කොහෙවත් උපදින්නේ නැහැ. මේ ඔක්කොම බුදු නුවණින් දැක්කේ. උන්වහන්සේ ලෝකේ දැක්කා. ලෝකේ උපදින හැටි දැක්කා. ලෝකෙන් නිදහස් වෙන හැටි දැක්කා. මේක ලෝකෙ වෙන කිසිම කෙනෙක් දැක්කේ නැහැ. අනිත්‍යයට විශේෂ වෙන්නේ මේක. මේ ලෝක විදූ කියන හරි විශ්වේජනක බුදුම සහගත බුදු නුවණක්. ඒකෙන් තමයි සියලු දෙනා කියන්නේ අපි ඔක්කොම දැන් අපි මේ කාලේ අපි ඔය කියන්නේ මේ මිනිස්සු මරුණට පස්සේ දෙවියන් අතරට යන්නේ නැහැ. මේ මැරෙන ප්‍රේත ලෝකෙ කියලා කියන්නේ මොකද මේ අපිට ඥානය පහළ වෙලාද? නැහැ. අර ධර්මයේ තියෙන දේවල් ගලපා බලනවා අපි. බුදුරජාණන් වහන්සේ වදාළනේ මේ කිනා මෙහෙම වුණා මේ වෙනවා කියලා. ඊළඟට උන්වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් මනාකොට තෙරුවන් සරණේ පිහිටියොත් එයා සුගතිය උපදිනවා කියලා. ඒකෙරි අපිට විශ්වාසය තියෙන්න ඕනේ. දැන් අපි මේ කියන්නේ මොකෝ දුගතිය යනවා කියලා. තෙරුවන් සරණේ පිහිටලා නැති නිසානේ. තෙරුවන් සරණේ මනාකොට පිහිටියා නම් සුගතිය යන්න ඕනේ. ඒක තමයි ඒකේ ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලය ලැබෙන්නේ නැත්තම් දැන් අපි කියනවා දෙවරක් දෙක හතරයි. අපි කියමු මෙතන තියෙනවා කියමු අපි පොල් ගෙඩි හතරක්. එතකොට කෙනෙක් පොල් ගෙඩි දෙක තියලා ගණන් කරනවා. දෙවරක් දෙක හතරයි.
ගාන හරිද වැරදිද? හරිනේ. ඒවල දෙක හතරනේ. එතන පොල් නැහැ. අපි ගාන හදාද කියනවා. ගාන හදාද කිව්වට පොල් නැත්තම් එතනදි වැඩක් තියෙයිද ඒක? අපි ගාන එකතු වෙන්නේ නැහැ නේ නැත්තම් මොකොත්. නැත්තම් 2 2 4 වෙන්න එපා. ඒ වගේ තෙරුවන් සරණේ මනාකොට පිටියන සුගති යන්න ඕනි. මේ දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියන යන්නේ නෑනේ. එහෙනම් තෙරුවන් සරණේ පිටලා නෑ. ඒකයි අපි එහෙම කිව්වේ. නමුත් බුදුරජාන් වහන්සේගේ මේ ලෝකවිදු ගුණේ ගත්තොත් විස්මය ජනකයි. මොකද්ද බුදු නුවණට විතරමයි යහුනේ ආයතනයේ අධිපතියාගේ විස්තරේ. ආයතනයේ අධිපතිය කවුද? ආර්යයා ගැන කිව්වේ මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට මේක අහුන්නේ නැහැ. අනිත් කෙනෙකු කොහේ ඉන්න මාරේද මොන බොරුද? මාරේ ආවිසින මිනිසුන්ට. ආශිලා කියන කොහෙද ඉන්නේ? මොන බොරුද? බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කළා. එයා බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කළා. දවසක් බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසකට මේ ඇස කන නාසය දිවකය මනස කියන හයෙන් ඊතර වෙන්න ධර්මය කියනවා. එතකොට මේ ඇඟේ මඩ ගහගත්තු, අමුඩ ගෙටියක් ගහගත්තු, බුලත් හපයක් ගහගත්තු ගොවියෙක් රිටක් අතින් අරන් වේවැලක් බුදුරජාන් වහන්සේ ඉස්සරහට හිට ගත්තා. දැන් උන්වහන්සේ මේ සංඝ පිරිසට ධර්මයේ කියන්නේ මේ ගහක් යට. දැන් මේ ගොවිය ඇවිල්ලා බාධා කරා. මොකද්ද බාධා? මේ දේශනාවට බාධා වෙන්න ඇහුවා ශ්‍රමණයන් වහන්සේ මගේ හරක් ගියාද මේ පැත්තෙන් කියලා ඇහුවා. බුදුරජාන් වහන්සේ කෙලින්ම උත්තර දුන්නා. මොකද්ද? මාරය නුඹේ හරක් ගීතනක් නුඹ හොයාගන්න කිව්වා. දැක්කද හඳුනගත්ත විදිය? ඇදී මුලා කරන්න. ඊට පස්සේ දැන් මෙයා දැනගත්තා මෙයා දැන් අහුණානේ. මෙයා කෙලින්ම මෙයාගේ විස්තරය කිව්වා. කිව්වා ශ්‍රමණය ඔය ඇස මගේ කිව්වා. ඇත්තම හරි මේ ඇස උඹේ කිව්වා. ශ්‍රමණය ඔය කනත් මගේ කිව්වා. හරිම හරි මේ කනත් උඹේ කිව්වා. ශ්‍රමණය ඔය නාසයත් මගේ කිව්වා. හරි නාසයත් උඹේ. ශ්‍රමණය ඔය දිවත් මගේ කිව්වා. හරි මේ දිවත් උඹේ තමයි කිව්වා. ශ්‍රමණය ඔය කයත් මගේ කිව්වා. හරි මාරේ මේ කයත් උඹේ තමයි. ශ්‍රමණය ඔය සිතත් මගේ. හරි මාරේ මේ සිතත් උඹේ. ඊට පස්සේ ආවා ශ්‍රමණය යමෙක් ඔය හය මමයේ මාගේ ආත්මය කියයිද ඒකුණුත් මගේ කිව්වා. හරි කිව්වා. ඒකුන් උඹේ තමයි කිව්වා. ඊට පස්සේ ආවා මහරේ එනම් මම ඔබෙන් එකක් අහන්නම්. ඔය ආයතන හය කෙරෙහි මමයේ මාගේ ආත්මය කියන හැඟීම නැතුව ඒ ඔය ආයතන හය නිදහස් වෙච්ච කෙනා ශ්‍රමණයා මට අයිති නෑ කිව්වා. දැක්කද? ඔන්න බුදු කෙනෙකුගේ ඉලක්කේ. ලෝකවිදු ගුණයක් නැත්තම් මේව අහුවේද? නෑ. දැන් බලන්න අපි බුදුරජාණන් වහන්සේගේ සරණත් එක්ක බලද්දි මේ ලෝකේ වෙන අදහන්න කවුරුත් ඉන්නවද අපිට? නෑ. ඒ සරණට පණ දුන්නත් මොකද? ඒකයි මම කිව්වේ සරණ සම්මස්නහර ඇට මිදුළු වල බසින්න ඕනේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදු බුදුගුණේ බලන් උන්වහන්සේ ලෝකෙන් එතර වුණා. උන්වහන්සේකට උපමාවක් කියනවා මහණෙනි මඩ ගොඩක් තියෙන පොකුණක් තියෙනවා. මේ මඩේ නෙළුමක් පැලවෙනවා. මේ නෙළුම මඩේ උඩට එනවා. ජලයෙන්ුත් උඩට එනවා. ඇවිල්ලා නෙළුම පිපෙනවා. හැබැයි ජලයත් එක්ක සම්බන්ධයක් නැහැ. ඒ වගේ මමත් මේ ලෝකේ හැදුන වැඩුණා කිව්වා. නමුත් මම මේ ලෝකෙත් එක්ක සම්බන්ධයක් නැහැ කිව්වා. ලෝකෙ කිව්වේ මොකද්ද? ඇස කන නාසය දිවකය මනස. දැන් බලන්න මේ බුදුරජාන් වහන්සේගේ උන්වහන්සේ වැඩ හිටපු විදිය කොච්චර ආශ්‍රියක්ද? උන්වහන්සේට මේ ලෝකේ රහස් නැහැ. අපිට හැම දෙයක්ම අද්භූතයි. අපි අහන භූතෝ ඉන්නවද? පෙරයෝතෝ ඉන්නවද? යක්කු මොන වගේද? එහෙම අහනව නේද? පෙරේතයෝ මොන වගේද? ඇත්තට දෙවිවරු ඉන්නවද?
මේ බ්‍රහ්ම ලෝකෙ එහෙම එකක් තියෙනවාද? ඔහොම කී අහන්නේ නැද්ද මිනිස්සු? ඇයි හේතුව? අපිට හරිම කුතුහලයක්. ඇයි හේතුව? අපිට ප්‍රකට නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේට හැම දෙයක්ම ප්‍රකටයි. සම්බුද්ධත්වයට පත්ුනේම ලෝකවිදු ගුණයෙන් යුක්තව. දැන් මේ බුදු ගුණ පින්වත්නි පස්සේ හම්බුණා නෙමෙයි. එදා බෝධි මූලයේදී ලැබිච්චා. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා බලන්න උන්වහන්සේගේ ගුණවන්තකම උන්වහන්සේ කල්පනා කළා මෙහෙම. කල්පනා කළා මම ඔබට මතකද කිව්වා උන්වහන්සේ අර අනෝමාගායෙන් එතර වෙලා පැවිදි වුණානේ තනියම. ඊට පස්සේ උන්වහන්සේ ඉස්සෙල්ලම හොයාගෙන ගියේ කාවද? ගුරුවරයෙක්ව. එහෙනම් උන්වහන්සේගේ තිබිච්ච ගුණයක් තමයි ගුරුවරයෙක් නැතුව ඉන්න කැමති නැහැ. ඊට පස්සේ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා කල්පනා කළා ගුරුවරයෙක් නැතුව ඉන්න එක හරි නෑ. ගුරුවරයෙක් හොයාගන්න ඕනේ. මට මේ සම්පූර්ණ කරගන්න බැරි ශීලයක් ඇද්ද? ඒ සම්පූර්ණ කරගන්නට සමාධි ප්‍රඥා ආදී සම්පූර්ණ කරගන්න උපකාර ගන්න පුළුවන් කෙනෙක් මේ මිනිස්සු අතර ඉන්නවද කියලා මේ ලෝකේ මිනිස්සු ඉන්නවනම් කෝටි 500ක් ඒ ශීලව මිනිස්සුන්ව තමන්ගේ සිතින් හොයලා බැලුවා. මනුස්ස ලෝකේ නැහැ. තමන් තරම් කෙනෙක් නැහැ. ඊට පස්සේ බැලුවා දෙවියන් අතර සියලුම දෙවියන්ව තමන්ගේ මනසින් හැම දෙවියෙක්ම ස්පර්ශ කරලා බැලුවා. දිව්‍ය ලෝකෙත් නැහැ. බ්‍රහ්ම ලෝකේ බැලුවා. බ්‍රහ්ම ලෝකෙත් නැහැ. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා එහෙනම් මාව මේ தත්ත්වයට පත් කළේ ධර්මයක් විසින්. එහෙනම් ඒ ධර්මයේ මං ගුරුවරයා බවට පත් කරගන්නවා කියලා. බලන්න ගුණවන්තකම. නේද? බලන්න නිහතමානීකම. සරණ යන්න දැන් මේ කියන ගුණත් එක්ක බලද්දි පින්වත්නි සරණ යන්න සුදුසුද නැද්ද? සුදුසුනේ. දැන් අපි කොහොමද කෙනෙක් කියනවා දිව මෙච්චර දිගට මෙච්චර පල්ලට දිව දාගෙන කඩුකිනි සාතේ තියන් ඉන්න කෙනෙක්. සරණ යන්න සුදුසුද දැකලා දුවන්න සුදුසුද? ඒ අය ගාවට අපි යන පිහිට ඉල්ලගෙන උන් දෙයි පිහිට. සරණ තියෙන්නේ මෙතන. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ කාන්තෙම ලෝක විදු. එයාගම උන්වහන්සේ ලෝකෙ නිදහස් වැඩ හිටියා. උන්වහන්සේ එක තැනක දේශනා කළ මහණෙනි තථාගතයන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ ලෝකේ කවුරුවත් උන්වහන්සේ ඒ විදිහට දකින්නේ නැහැ කිව්වා. ඒතර පිරිනුවන් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ අතර උන්වහන්සේ දකින්න හම්බෙන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානින් පේන අවස්ථා තියෙනවා. තව එක අවස්ථාවක් අපිට ඉතිරි වෙලා තියෙනවා. ධාතු අන්තර්දාන වෙන අවස්ථාව. අනාගතයේ මේවා වෙන ආගම් ඇවිල්ලා මේ සිද්ධියට බලවත් වෙලා අදහන්න වැඳුම් පිදුම් කරන්න කවුරුත් නැතුව ගියාට පස්සේ ඒ නියමිත කාල පරිච්ඡේදය ඉවරුනහම මේ සර්වඥ ධාතුන් වහන්සේ ලොක්කම එකතු වෙන රුවන්වැලි මහසෑයට. එතනින් නාගදීපයට වඩිනවා. එතනින් ඉන්දියාවට. එතකොට කිසිම මිනිසෙක් නැහැ මේ සිද්ධිය දකින්න. ඔබට මේ කියන සිද්ධිය දකින්න පුළුවන් වෙයි. ඒ වෙද්දී ඔබ දෙවියන් අතර හිටියොත්. නැත්තම් නැහැ. එතකොට බුද්ධ ගයාවේ අර වජිරාසනයේ බුදුරජාන් වහන්සේ යම් ආසනයක වැඩිඳ සම්බුද්ධත්වයට පත් වුණාද ඒ ආසනයේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ දැන් බඹලොව දෙවලොවක් තියෙනවා දෙවලොත් ධාතු තියෙනවා බ්‍රහ්ම ලෝකෙත් තියෙනවා ඒ සියලුම ධාතුන් වහන්සේලා වඩිනවා කිසිම දෙවියෙකුට බඹෙකුට තමන්ගේ බලෙන් හංග ගන්න බෑ මේ ධාතුන් වහන්සේ වඩින්න දෙන්න බෑ කියලා කරන්න බෑ බුද්ධ අධිෂ්ඨානයෙන් වඩින්න වැඩම කළා ඒ වජිරාසනයේ මත භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටපු තැන බුදුරජාණන් වහන්සේ නමක් 이르දියෙන් මැවෙනවා. 이르දියෙන් මැවෙනවා. ඒ මැවිච්ච වෙලාවට ඒ මොහොතට ආයත් මාර බලයේ යටපත් වෙනවා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේට 이르දියෙන් චතුරාර්ය සත්‍ය ධර්මය කියනවා. ඒ වෙලාවේ දෙවියන් අතර හිටියොත් ඔබ හෝ මම හෝ
අපිට මේ අවස්ථාව තියෙනවා ආයි ධාතු පරිණාම වෙලාවේ මේ ගුණයන්ගෙන් යුක්ත වැඩ සිටි සර්වඥයන් වහන්සේගේ ඡායාව දකින්න. ඒ විතරක් නෙමෙයි අපිට අවස්ථාවක් තියෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. හැබැයි මේ ජීවිතයේදී ඔබට මේක ලොස්ට් වුණොත්, ඒ කියන්නේ ඔබට මේක අහිමි වුණොත්, තෙරුවන් සරණ අහිමි වෙලා ආයෙගල කුණ කොටක උපන්නොත් ගහගෙන යයි, අම්බරිලා යයි, ආයෙ බේරෙන්න හම්බෙන්නේ. ඒකයි. ඉතින් උන්වහන්සේගේ ලෝක විදිය ගුණය හරිය අසිරිමත්. අපි වන්දනා කරමු. ඒ භාග්‍යවත්තු අරහත්තු ගෞතම නමෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම ලෝකවිදු වනසේක. ලෝකවිදු බුදු ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ සාදරයෙන් මම සරණ යමි. සාදු සාදු සාදු.